දරුවන්ගේ ඉගෙනුම් රටාවන්ගේ මූලික ගති ලක්ෂණ. ඔයාගේ දරුවටත් තියෙනවද බලන්නකෝ. ඉස්සෙල්ලාම ගමු අපි. ගුරුවරයා කෙරෙහි වඩාත්ම විශ්වාසයක් තියෙනවද? පෙර පාසල් යන දරුවගේ, ඊළඟට පාසල් යන ප්‍රාථමික දරුවන්ගේ ගුරුවරයා කෙරෙහි විශ්වාසයක් තියෙනවද? ලොකු දරුවෝ නම් කියනවනේ මෙහෙමයි කියලා. හැබැයි සමහරක් වෙලාවට චූටි දරුවෝ ගෙදර ගිහිල්ලා ඇහුවම ගුරුවරයා ගැනම තමයි කියන්නේ. ගුරුවරයා කොයි වගේද? එයා හැසිරෙන විදිය, කතා කරන විදිය, ඊළඟට උගන්වන විදිය, අනිත් දරුවන්ට එයාගේ පන්තියේ ඉන්න යාළුවන්ට කතා කරන විදිය, ඒ හැමදේම ගෙදර ගිහිල්ලා කියනවා දෙමාපියන්ට. ඒ දරුවා තුළ විශ්වාසයක් ඇති වෙන්නේ ගෙදරින් පස්සේ, අම්මා තාත්තගෙන් පස්සේ ගුරුවරයා. සමහරක් වෙලාවට දෙමාපියන්ට වඩා ගුරුවරයා ගැන විශ්වාසයක් ඇති වෙනවා. ගුරුවරයා තමයි යාළුවා වෙන්නේ. හැමදේම කියන්න මේ දරුවෝ පසුබට වෙන්නේ නැහැ. ගෙදර තියෙන හැමදේම කියනවා ගුරුවරයා කෙරේ විශ්වාසය ඇති වුණාම. ඊළඟට යමක් ගොඩනැගීමට කැමැත්තක් දක්වනවා. ඒ වගේම යමක් නිර්මාණය කිරීමට කැමැත්තක් දක්වනවා. හැම වෙලාවෙම මොනවා හරි කෝටු අහුවෙන හැම ද්‍රව්‍යයක්ම උපයෝගී කරගෙන මොකක් හරි හදන්න බලනවා. මිදුලට ගියාම එතන මොකක් හරි හදන්න බලනවා. ඊළඟට මොනවා හරි බයිසිකලයක් නතර කරලා තිබ්බත්, වෙන මොකක් හරි උපකරණයක් තිබ්බත් ඒවා ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. හදලා තියන්නේ මොනාගෙන්ද බලනවා. ප්‍රශ්න අහනවා දෙමාපියන්ගෙන්. ඇයි මේක මෙහෙම දාලා තියෙන්නේ? ඊටසේ කරකවල බලනවා. හැම පැත්තකින් ඉස්සරහින් ගිහින් බලනවා, පිටිපස්සෙන් ගිහින් බලනවා, පැත්තකට ගිහින් බලනවා, සමහර වෙලාවට පෙරලලා දාලා බලනවා. එයා හැමදේම කරන්නේ එයාලා අලුත් දෙයක් ඉගෙන ගන්න. සමහරක් වෙලාවට අපි දකින්නේ නැති දේවල්, අපි නොහිතන දේවල් දරුවා ප්‍රකාශ කරන්න පුළුවන්. දරුවා සොයා ගන්න පුළුවන්. ඊළඟට ඉගෙන ගන්නේ මොකටද? ඉගෙන ගන්නේ ඇයි කියලා ඇහුවොත් ඒකට තේරුමක් ඒ කියන්නේ එයාලගේ මනසට ගැළපෙන විදිහට පිළිතුරක් දුන්නොත් ඒක දී ගන්න පුළුවන්ද? තර්කානුකූලව හිතන්නේ නැතුව යමක් පවසන දේ පිළිගන්න පෙළඹෙනවා. තර්කානුකූලව හිතන්න ලොකු දැනුමක් නැති වෙන්න පුළුවන්. මෙන්න මේක මෙහෙම නිසයි කියලා. හැබැයි සමහරක් වෙලාවට තර්කානුකූලව උත්තර දෙන අවස්ථාවල තියෙනවා. විශේෂයෙන්ම කුඩා දරුවන් නම් ඒ කියන්නේ පාසල යන සියලුම දරුවන් වගේ ගුරුවරයා කියන දේ තමයි පිළිගන්නේ. ඒක සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ දෙමව්පියන් කියන්නේ අපේ ටීචර් මෙහෙමනේ කිව්වේ. සමහරක් වෙලාවට දෙමව්පියෝ ගුරුවරු උනත් ඒ ගෙදර ඉන්න දෙමව්පියන්ගේ අදහස් පිළිගන්නේ නැතුව නේ අපේ ටීචර් කිව්වේ මෙහෙමනේ. එහෙමයි පිළිතුරු දෙන්නේ. ඒ ගුරුවරයා කෙරෙහි තියෙන විශ්වාසය. සාර්ථක ගුරුවරයෙක්ගේ දරුවන් එක්ක වැඩ කරනකොට තියෙන සම්බන්ධතාවයේ බැඳීම තමයි විශ්වාසය. ඊළඟට අත්දැකීම් තුලින් ඉගෙන ගන්න ප්‍රිය කරනවද? සෙල්ලම් කිරීමට කැමැත්තක් දක්වනවද? ඊළඟට මඟ පෙන්වීම සහිතව ඉගෙන ගන්න කැමැත්තක් දක්වනවද? ගෙදරදී පොතක් කියවන එකත්, සහෝදරයෙක්ගේ හරි මවගේ පියාගේ උපදෙස් අනුව පොතක් කියවන්න උත්සාහ කරන එක, ගුරුවරයෙක්ගේ උපදෙස් අනුව පොතක් කියවන්න උත්සාහ කරන එක, මොනවා හරි දෙයක් කරන් ඉගෙන ගන්න උත්සාහ කරන එකට කැමතියිද? නැත්නම් සමහර වෙලාවට අනුකරණය, අනුගමනය කරන්න කැමතිද? සමනලෙක් වගේ පියාඹන්න, කුරුල්ලෙක් වගේ පියාඹන්න, හාවෙක් වගේ පනින්න, ඊළඟට සමහරක් වෙලාවට සෙල්ලම් ගෙදර වුණොත් අම්මා කෙනෙක් විදියට, තාත්තා කෙනෙක් විදියට, දරුවෙක් විදියට, ගුරුවරයෙක් විදියට හැසිරෙන්න කැමතිද? ඊළඟට
කරන ක්‍රියාවන් තුළින් යමක් ඉගෙන ගන්න ආසාවක් දක්වනවද? ක්‍රියාකාරකම් තුළින් ඉගෙනුමට කැමැත්තක් දක්වනවද? අලුත් දේ දැනගැනීමේ කුතුහලයක් තියෙනවද? ඊළඟට දරුවා තුළ බලකිරීමකින් තොරව ගුරුවරයෙක්ගේ බලපෑමකින් හෝ දෙමාපියන්ගේ බලපෑමකින් හෝ තමන්ම තනියෙන් ඒ කියන්නේ ආසාවකින් ඉගෙන ගන්න කැමැත්තක් දක්වනවද? මේ සියල්ල තියෙනවනම් දරුවා ඉගෙන ගන්න මූලික දක්ෂතාවයන් තියෙන මූලික ගති ලක්ෂණ තියෙනවා.